අයියරෑ නින්දෙදිම මලා. දැන් ඉන්නේ දිව්‍ය ලෝකේ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඔයා මෙහි ජීවත් වෙන්න වෙනවා කියලා. දාදාගන්න. මූ කිව්වලු එහෙම කරන්න එපා දෙවියනේ. මට අඩුම තරමේ මේ මට එහෙම එන්න බෑ එකපාරට. ඔව්. එහෙම කරන්න එපා. මාව යවන්න ආපහු මනුස්ස ලෝකෙට තව අවුරුද්දකට හරි මගේ වයිෆ් ඉන්නවා පොඩි උන් ඉන්නවා. මේක කරලා ඉන්න එන්න. බෑ. පුළුවන් try එකක් දෙන්න හැබැයි ඒකට පොඩි විශාල ડોකියුමන්ටේෂන් වැඩක් තියෙනවා. ඒක මේ ශනිකව කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයාට එක chance එකක් දෙන්න පුළුවන් ඕනනම්. මිනිස්සෙක් කරලා නම් ආපහු යවන්න බෑ. ඔයා මොකක් හරි සතෙක් කරලා ඕනනම් ගෙදර වත්තට යවන්න පුළුවන් මට. ඊට පස්සේ අර කොහොමද දැන් වෙන ඔප්ෂන් එකක් නැහැ නේ. කමන්න එහෙනම් වත්තේ ගෙවල් ගාවම ඉන්න සතෙක් කරලා යවන්න කියලා. ඕකේ. මූව මට අතුර ගන්න ඕනේ. කවුද මූ කියලා. කිකිලියෙක් කරලා එව්වලු. ගෙදර කුකුල් කොටුවකුත් තියෙනවා. කිකිලියෙක් කරලා එව්වලු. දැන් මූ පහුවෙන්ද උදේ කිකිලියෙක් විදියට ඉන්නවලු. ඇවිල්ලා. මලගෙදර නෙමෙයි දැන් තාම දැන් මේ මලගෙදර කේස් එකක් හිතන්න නැතුව හිතහන්කෝ තාම. දැන් මූ ඉන්නවා. ඇවිල්ලා කිකිලි වෙලා ඉන්නවා. ඉන්නකොට මේ එක දහමුට බඩේ කැක්කුමක් ආවා. කිකිලිට. කුකුලෙකුට කිව්වලු මගේ බඩ රිදෙනවා කියලා. උඹලා වගේ උන්නේ. කුකුලා කිව්වලු තාමුසෙට බඩ රිදෙනවා කියන්නේ අනිවාර්යයෙන් මීට කලින් බිත්තර දාලා තියෙනවද? නෑ. ඔය ඩිම්බ මෝචනය වෙලා තියෙන්නේ. ඒට අනිද්දා බිත්තරයක් වැටි. කලබල වෙන්නේ නැතුව ඉන්නවා. ඒ වෙලාවට පොඩ්ඩක් හොඳට තට්ටු ගසලා බිත්තරේ දානවා. කිව්වා වගේ මචං මගේ බඩ මෙහෙම කැක්කුම් පල්ලෙහාට දැම්මලු බිත්තරයක්. හරි. හරි සන්තෝෂයිලු. ආයි පහුවෙන්දත් ආයි මුට බිත්තරයක් යන්න එනවා වගේ ආවලු. දැම්මලු බිත්තරයක්. දෙකයි. තුන්වෙනි දවසෙත් එනවලු මුට බිත්තරයක් දාන්න. තුන්වෙනි බිත්තරෙත් දාන්න මෙහෙමත් අංගාලා ටට්ටාංගාලා පොළු පාරක් වැදුනලු. හරිද? එතකොට මුට නිින්දෙන් ඇහැරුනේ ඇඳේ තුන් පාරක් රීලලු. අම්මෝ කොට දාන්න මේ කතාව. මේ කතාවට කොට දාන්න. ගෑණි ගහලා